කොට්ටාව ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන ගිය ගණිකා මඩම් 3ක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසිය සමත් වී තිබේ. එම වැටලීමේදී අදාළ ස්ථානවල මුදලට අලෙවි වෙමින් සිටි කාන්තා ගණිකාවන් 13 දෙනෙකු සහ පිරිමි ගණිකා පුද්ගලයන් 2 දෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ කාන්තාවන් අවුරුදු 25-35 අතර වයස් සීමාවල පසුවන අය වන අතර ඔහු දෙහිවල රත්නපුර කලවාන ගාල්ල පොළොන්නරුව ගලෙම්බිඳුරු වැව කැකිරෑව දෙනියාය සහ බද්දේගම යන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම නීති විරෝධී ජාවාරම පිළිබඳව කොට්ටාව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්ද සොයිසා මහතාට රහසිගත තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව අධිකරණය මගින් නීත්‍යානුකූලව ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මහල්වරාව බොරැල්ල පාර සහ මාළඹේ පාර යන ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථාන 3 හදිසි පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් එක් අයෙකු එක් මධ්‍යස්ථානයක කළමනාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය විය. එසේම පොලිස් භාරයට ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනා සෙසු මධ්‍යස්ථාන දෙකෙහි කළමනාකරුවන් ලෙස සේවය කරමින් මෙම ජාවාරම මෙහෙවා ඇති බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් සහ සැකකාරියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.